හැමෝම සාදරයෙන් පිළිගන්නවා සිනමා අඩවියට. ඔන්න අදම ඔයාලට ගෙනාවේ ජපන් පුරාවෘත්තයක් වෙන සමුරායිවරුන් ගැන කතාවක්. එහෙනම් කන්න තියෙන දේකුත් අරගෙන ලෑස්ති වෙන්නකෝ. මේ කතාව ආරම්භ වෙන්නේ ජපන් පුරාවෘත්තයකින්. මේ පුරාවෘත්තයට අනුව ඉස්සර ජපානයේ ඉඳලා තියෙන්නේ මායාකරුවන් යක්ෂයන් සහ සමුරායිවරුන්. මේ කාලයේදී ෂෝගන් කියන අධ්‍යාත්‍යය තමයි මුළු ජපානයම පාලනය කරලා තියෙන්නේ. ඒ කාලයේදී ජපානය පළාත් කිහිපයකින් සමන්විත වෙනවා වගේම මේ පළාත් එකිනෙකට ගොඩක් හතුරුයි. ඒ වගේම මෙයාට විවිධාකාරයේ සිරිත් විරිත් එහෙම රැසක් තිබිලා තියෙනවා. ඒවා නම් මේ කණ්ඩායමට විදේශිකයන් ඇතුළු කරගන්න තහනම් වීම, ඒ වගේම මිෂ්ට් ලේ තියෙන අයට වංශාධිපතියන් එක්ක කොහෙත්ම එකතු වෙන්න බෑ වගේ කියන නීති. තමන්ගේ ස්වාමියාව ආරක්ෂා කරන්න බැරුව ස්වාමියා මැරුණට පස්සේ සමුරායිවරුන්ට ඉතාමත් ලැජ්ජාවෙන් තමයි ජීවත් වෙන්න වෙන්නේ. මොකද කියනවා නම් මධ්‍යරාජ්‍යය විසින් ඊට පස්සේ සමුරායිවරුන්ව රොනින්ලා බවට නම් කරන නිසා. මේ රොනින්ලා කියලා කියන්නේ තම ස්වාමියාගෙන් වෙන් වෙච්ච හරි තම ස්වාමියාව ආරක්ෂා කරගන්න බැරි වෙච්ච හරි සමුරායිවරුන්ට. ජපානයේ මේ කියන විදිහේ රොනින්ලා 47 දෙනෙක් ගැන පුරාවෘත්තයක් තියෙනවා. ඉතින් මේ පුරාවෘත්තය ආරම්භ වෙන්නේ උණපට වනාන්තරයක් මැද්දෙන් දුවගෙන එන කායි කියන පුංචි ළමයෙක්ගෙන්. මේ ළමයාගේ සම්භවය ගැන කවුරුත්ම දන්නේ නැහැ. මෙහෙම දුවගෙන ආපු කායි දියපාරක් ළඟදී සිහිය නැතිව වැටෙනවා. මේ ජපන් ජාතිකයන් විශ්වාස කරන්නේ කායි කියන්නේ ටිංගු වනාන්තරයේදී යක්ෂයන් විසින් ඇතිතැටි කරපු ළමයෙක් කියලා. මේ වෙලාවේදී කායි වැටිලා ඉන්න තැනට එනවා ඔයිෂි කියලා සමුරායි පිරිමි ළමයෙක්. කායිගේ ඔළුවේ තියෙන සීරීන් දැක්කම මෙයාලා හිතනවා කායි කියන්නේ යක්ෂයා විසින් සලකුණු කරපු ළමයෙක් කියලා. මේ වෙලාවේ ඔයිෂි කායිව මරන්න හැදුවත් මෙතෙන්ට එන ඔයිෂිගේ ස්වාමියා වන අසනෝ ඔයිෂිව නවත්තමින් කියනවා කායිව තමන්ගේ නිවසට රැගෙන යන්න කියලා. මේ අසනෝ කියන්නේ අකෝ පළාතේ නායකයා. අසනට ඕන වෙලා තිනවා කායිව හදා වඩා ගන්න. මොකද අසනෝ අනික් ළමයින්ට වඩා දෙයක් කායි තුල දැකපු නිසා. අසනෝ කායිව තමන්ගේ පළාතේ ජීවත් වෙන්න ඉඩ දුන්නත් කායිට තමන්ගේ ගම් ප්‍රදේශයේ ජීවත් වෙන්න ඉඩ දීලා නැහැ. ඒ නිසා කායි ජීවත් වෙන්නේ ගමෙන් ඈත තියෙන කුඩා පැල්පතක. කායි අසනෝගේ දියණිය වෙන මීකා එක්ක ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා. මේ විදියට ටික කාලයක් යද්දි මේ දෙන්නගේ යාළුකම ආදරයක් බවට පෙරලෙනවා. නමුත් කායි හොඳටම දන්නවා තමන් මිස්ටර් ලේ හිමිකාරයෙක් නිසා තමන්ට කවදාවත්ම මිකාව නොලැබෙන බව. මොකද මේ නීති රීති වලට අනුව කායි වගේ මිස්ටර් ලේ තියෙන අයට කවදාවත්ම සමුරායිවරයෙක් වෙන්න බැරි නිසා. දැන් කායි මේ විදිහට මේ කැලෑවට වෙලා ජීවත් වෙන්න නම් වසර 10ක් ගත වෙලා. මේ වෙනකොට කායි හොඳ හැඩි දැඩි පුද්ගලයෙක්. සමුරායිවරුන් තීරණය කරනවා ගමට කරදර කරන යක්ෂයෙක්ව මරන්න. මේ වෙලාවේ කායි ළඟට ආපු සමුරායිවරු කායිගෙන් යක්ෂයා ඉන්න තැනත් අහගෙන යනවා යක්ෂයාව දඩයම් කරන්න. ඒ මෙයාලගේ නොසලකිලිමත් වැඩ නිසා අවදි වුණු යක්ෂයා මෙතන ඉන්න සමුරායිවරු කිහිප දෙනෙක්ට පාර දීලා මෙතනින් පැන ගන්නවා. ඒත් මේ යසානු කියන සමුරායිවරයා මේ සතාගේ පස්සෙන් දිගටම පන්නන්න ගන්නවා. එක තැනකට ඇවිල්ලා නතර වුණු මේ යක්ෂයා ආයෙමත් ආපහු හැරිලා යසානුවට පාර දෙන්න හදද්දී එතනට ආපු කායි යසානුගේ කඩුවෙන්ම ඒ යක්ෂයා කතාව ඉවර කරලා දානවා. කායි යසානුගේ කඩුව ආයෙමත් එයාට ලබා දෙද්දී මෙයා කායිට ස්තුතිවන්ත වෙනවා වෙනුවට ඊටම නරක වචනයෙන් බැනවැදිමින් කියන්නේ මිස්ටර් ලේ තියෙන කෙනෙක්ගේ උදව් ලබනවට වඩා මේ යක්ෂයාගේ අතින් මැරෙන එක තමන්ට ගෞරවයක් කියලා. මේ වෙලාවේදී මෙතෙන්ට අසන ඇතුළු අනෙකුත් සමුරායිවරුනුත් එනවා. අසන හිතන්නේ මේ යක්ෂයා මැරුවේ යසානු කියලා. අසන මෙයාට ප්‍රශංසා කරන අතරේ ඔයිෂි සීවටනයක් විදිහට මේ යක්ෂයාගේ අඟෙන් කොටසක් කපා ගන්නවා. මෙතනදී ඔයිෂි යහම්බෙන් වගේ කායිගේ අත් දෙක දැක්කම ඔයිෂි දැනගන්නවා මේ යක්ෂයා මැරුවේ කායි කියන එක. එතකොටම කායි දකිනවා මෙතන පඳුරක් පිටිපස්සට වෙලා ඉන්න නිල් හා රත්තරන් පාට ඇස් තියෙන සුදු පාට හිවලෙක්ව. ඒත් කායි මේ ගැන වැඩිය හිතන්නේ නැතුව ආයෙමත් තමන්ගේ පැල්පතට එනවා. අසනු ඇතුළු සමුරායි කණ්ඩායම ආයෙත් ගමට ආවම ෂෝගන් කියන අධිරාජ්‍යයා විසින් වාර්ෂිකව පවත්වන තරඟය පවත්වන්න තමන්ගේ පළාත තෝරගෙන කියන සුභ ආරංචිය මිකාගෙන් දැනගන්න ලැබෙනවා. මේ තරගයේදී සටන් කරන්න නියම වෙලා තියෙන්නේ අකෝ පළාතට හා නගාටෝ කියන පළාතට. මේ ඉන්නේ අසනෝගේ එකම ප්‍රතිවාදියා වන නගාටෝ පළාතේ ප්‍රධානියා වන කීරා. රාත්‍රිය වෙනකොට කාටවත් නොදැනෙන්න මීකා තමන්ගේ රාජධානියෙන් පිටත් වෙලා එනවා යක්ෂයාගේ පහර දීම නිසා තුවාල වුණු කායිව බලන්න. නමුත් කායි මේ වෙලාවේදී මේ ස්ථානයේ ඔබතුමියට ඉන්න සුදුසු ස්ථානයක් නෙමෙයි කියලා මීකාගෙන් ඉල්ලා සිටිනවා මෙතනින් පිටත් වෙන්න කියලා. ඒත් එක්කම අර කායි දැකපු සුදු හිවලා කීරාගේ මාලිගාවට තමයි එන්නේ. මේ හිවල මෙතනදී ලස්සන කාන්තාවක් බවට පත් වෙනවා. මේ කාන්තාව කීරා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් කීරාට ඉතාමත් පක්ෂපාතී මායාකාරියක්. ඊට පස්සේ ෂෝගුනුයි කීරා මේ තරඟය සඳහා අකෝ රාජධානියට පැමිණෙනවා. කායිත් ඉතාමත් රහසිගතව මේ තරඟය දිහා බලාගෙන තමයි ඉන්නේ. මේ වෙලාවේ කායි දකිනවා තමන් කැලේදී දැක්ක අර නිල් හා රත්තරන් ඇස් වලට සමාන ඇස් තියෙන අර මායාකාරියව.
කායි මේ මායාකාරිය ගැන ඔයිසිය දැනුවත් කරත් ඔයිසිය එක විශ්වාස කරන්න නැතුව කායිට නැවතත් මතක් කරලා දෙනවා කායි මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ කියන එක. පහුවදා උදෑසනම සටන ආරම්භ කරනවා. කීරගේ පැත්තෙන් ඉන්නේ ඊටමත් විශාල යෝධයෙක් වගේ සටන්කරුවෙක්. නමුත් අසනෝගේ පැත්තෙන් සටන්කරුවා විදියට යසානෝ තමයි තෝරගෙන තියෙන්නේ. යසානෝ සටනට අවශ්‍ය ඇඳුම් අදිමින් ඉන්නකොට මෙතෙන්ට යන මායාකාරිය යසානෝ වසඟයට අරගෙන යසානෝගේ සිහිය නැති කරනවා. මේ වෙලාවේ මෙතෙන්ට ආපු කායිසා ඔයිෂිගේ පුතා වන චිකාරෝ දකිනවා මේ වෙලාවේදී යසානෝට වෙලා තියෙන මේ සිද්ධිය. චිකාරෝ කියනවා මේ වෙලාවේදී සටනට කෙනෙක් ඉදිරිපත් උනේ නැත්නම් තමන්ගේ පළාතට ලොකු අපහාසයකට හා ලැජ්ජාවකට මුහුණ දෙන්න වෙනවා කියලා. ඒ නිසා කායි තීරණය කරනවා වෙස්මුණකුත් දාගෙන යසානෝ වෙනුවට ආකෝ රාජධානියේ තරකකරුවා විදියට ඉදිරිපත් වෙන්න. කායි මෙතනදී එයාගේ ප්‍රතිවාදියට හොඳ සටනක් ලබා දෙන අතර තම ප්‍රතිවාදියාගෙන් කායිට එල්ල වෙන ප්‍රහාරයක් නිසා කායි තරඟ පිටියෙන් එළියට විසිවෙන අතරම කායිගේ වෙස්මුණත් ගැලවෙනවා. මේක දැකපු හැමෝම මෙතනදී පුදුමයටපත් වෙනවා වගේම අසනෝ වටිනා ක්‍රීඩාවකට මිස්ටරේ තියෙන පුද්ගලයෙකු යොදාගත් එකට ෂෝගන් අධිරාජ්‍ය ඉතාමත් කෝපයටපත් වෙලා මේ වෙලාවේදී කායිව මරා දාන්න අණ කරනවා. නමුත් ෂෝගන් ඉදිරියේ දණින් නඩන මීකාසා කාය බේරගන්න අතර ෂෝගන් සමුරාවරුන්ට අණ කරනවා කායට පොළු වලින් එක දිගටම පහර දෙන්න කියලා. මේකෙන් ලැජ්ජාවට පත් වුණු අසනෝ ඉක්මනට තමන්ගේ කාමරය ඇතුළට ගිහින් කාමරේ අගුළු දාගන්නවා. තාමත් ප්‍රතිවාදී රාජ්‍ය කට්ටිය කාලය ගත කරන්නේ අසනෝගේ මාලිගාවේ. අර මායාකාරයට පුළුවන් වුණාලු අසනෝගේ දුර්වලකම අඳුරගන්න. මේ වෙලාවේදී මේ මායාකාරිය කීරාගේ ලේ වලින් දම්පාට විෂ වර්ගයක් නිර්මාණය කරලා ඒක මකුළුවෙක් බවට පත් කරනවා. ඊට පස්සේ මායාකාරිය තමන්ගේ මායා බලයන් පාවිච්චි කරමින් අසානෝගේ කාමරයට රිංගලා අර මකුළුව නිදහස් කරාම මේ මකුළුව අර දම්පාට විෂ වර්ගයේ අසානෝගේ තොල් දෙක උඩට වක් කරනවා. අසානෝ ඉක්මනට හැරෙනකොට තොල උඩ තිබුණේ දියරේ අසානෝට ගිලෙනවා. මේ වෙලාවේදී අසානෝට ඇහෙනවා මීකා උදව් ඉල්ලලා කෑ ගහන සද්දයක්. අසානෝ ඉක්මනට කඩුවත් අරගෙන මීකාගේ සද්ද ඇහෙන දිහාවට එද්දි දකිනවා කීරා විසින් මීකාට කරදර කරන එක. අසානෝ තමන්ගේ කඩුවත් අරගෙන කීරාගේ හිස වෙන් කරන්න හැදුවත් ඉක්මනට මෙතෙන්ට ආපු ඔයිසි මේක නවත්තනවා. කීරා මේ වෙලාවේ තමන්ගේ කාමරේ තනියම ඉන්න කියලා දකිනකොට ඔයිසිට තේරෙනවා මේ අසානෝ දැකලා තියෙන්නේ මායාවක් කියන එක. කිසිම හේතුවක් නැතිව කීරා මරන්න තැත් කරපු වරදට ෂෝගන් අධිරාජ්‍යය අසානෝට මරණ දඬුවම නියම කරනවා. ෂෝගන් මේ වෙලාවේදී සමුරායි සම්ප්‍රදායට අනුව තමා විසින්ම තමාගේ බඩ කපාගෙන ගෞරවාන්විත විදියට මැරෙන්න කියලා අසානෝට අවසර දෙනවා. පහුවදා උදේම නියම වුණ විදියටම අසානෝගේ මරණය සිද්ධ වෙනවා. තම පියාගේ මරණය දිහා බලාගෙන ඉන්න මිකාට නම් මේක දරා ගන්න බෑ. පස්සේ ෂෝගන් අසානෝගේ සමුරායිවරුන්ව රොරින්ලා බවට නම් කරනවා. වගේම තවදුරටත් මේ පළාත් දෙක එකතු කරන්න ඕනි කියලා මිකාට අණ කරනවා කීරා එක්ක විවාහ වෙන්න කියලා. හැබැයි මිකාට මේකට වසරක් ලබා දෙන අතරම ඔයිසිට අසනෝගේ මරණයට කීරාගෙන් ගන්න එපා කියලා අණ කරන ගමන් ෂෝගන් මෙතනින් පිටත් වෙනවා. ෂෝගන් මෙතනින් ගියාට පස්සේ කීරා කායිව ලන්දේසි දිවයිනකට පිටුවහල් කරන අතර ඔයිචිව වසරකට සිර කරලා අනෙක් සමුරායිවරුන් මේ ප්‍රදේශයෙන් පිටුවහල් කරන්න අණ කරනවා. වසරක් ගත වුණාට පස්සේ කීරාගේ සෙබළු ඔයිචිව නිදහස් කරගෙන එයාලා ගමට ගෙනල්ලා අතෑරලා දානවා. ඔයිචිව හොයාගන්න සමත් වෙන ඔයිචිගේ පුතේ බිරිඳයි ඔයිචිව ගෙදර එක්කගෙන ගිහින් ප්‍රතිකාර කරනවා. ඔයිසිට මෙතනදී තමන්ගේ විරිතකින් දැනගන්න ලැබෙනවා කීරා තව සතියකින් මීකාව විවාහ කරගන්නවා වගේම කායිව ලන්දේසීන්ට වහල් භාවයට විකුණුවා කියන එක. ඔයිසි තමන්ගේ පුතා වන චිකාරට කියනවා එයාට අශ්වය 3 දෙනෙක් හොයලා දෙන්න කියලා. තම පිළිතට කියනවා ගම්වැසියන්ට තමන්න දික්කසාද කරපු බවක් ප්‍රචාරය කරන්න කියලා. චිකාරා අශ්වය 3 දෙනාවත් හොයාගෙන ආවට පස්සේ ඔයිසි චිකාරට කියනවා අනික් පිටුවහල් කරපු රොනින් ලව එකතු කරගෙන මෙයාලා එනකම් කළු විලගාවට වෙලා බලන් ඉන්න කියලා. ඔයිසි අශ්වය දෙන්නෙක්ව අරගෙන කායිව නිදහස් කරගන්න අර ලන්දේසි දූපතට යනවා. දිගු ගමනකට පස්සේ ඔයිසි අර ලන්දේසි දූපතට ඇවිල්ලා බලද්දී ඔයිසි දකිනවා කායි තාමත් විශාල පුද්ගලයෙක් එක්ක සටන් කරන එක. මේ වෙලාවේදී මේ විශාල පුද්ගලයාව කායි ඉතාමත් පහසුවෙන් විනාශ කරලා දානවා. ඔයිසි මේ වෙලාවේ කායිද ළඟ වෙන්න හැදුවත් කායි ඔයිසිට දිගටම පහර දෙන්න ගන්නවා. කායිගේ දරුණු ප්‍රහාර හමුවේ බිම වැටුණු ඔයිසිව කායි මරන්න හදද්දිම ඔයිසි අයියෙන් කෑ ගහලා කියනවා මීකට ඔයාගේ උදව් අවශ්‍යයි කියලා. මේක ඇහෙනවා සමගම පියවි සිහියට ආපු කායි ඉක්මනට මෙතනින් ඕෂිත් එක්ක පැන ගන්නවා. ලන්දේසි කාර්යය මේ දෙන්නක පස්සේ පන්දන් ආවත් මේ දෙන්නට එතන ගින්නක් ඇති කරලා පැන ගන්න පුළුවන් වෙනවා. පහුවදා උදේ වෙනකොට කායිටයි ඔයිසිටයි පුළුවන් වෙනවා කළු ඉල ළඟ ඉන්න අනෙක් රොඩින්ලව හම්බ වෙන්න. මෙතනදී මේ සියලු දෙනාම මීකව බේර ගන්න වගේම කීරාව පරලෝකයට යවන්න දියුරින් දෙනවා.
මේ වෙලාවේ මෙයාලට සටනට අවශ්‍ය වෙන කඩු ලබා ගන්න යුටේටි ගම්මානට යන්න ලෑස්ති වෙනවා. ඔයිෂි තමන් ගාව ඉන්න ඔත්තුකාරයෙක්ව කීරා ගැන තොරතුරු දැනගන්න කීරගේ මාලිගාවට යවනවා. මේ වෙලාවේ පණිවිඩකාරයෙක් මාර්ගයෙන් කීරට දැනගන්න ලැබෙනවා නිදහස් කරපු ඔයිෂි කැරැල්ලකට සූදානම් වෙන එක. කීර තමන් ගාව ඉන්න මායාකාරයට අණ කරනවා කොයි මොහොම විදියකට ඔයිෂිව මරා දමන්න කියලා. යුටේටි ගම්මානට ආපු ඔයිෂි ඇතුළු පිරිස දකිනවා මේ වෙනකොටත් මේ ගම්මානේ තියෙන්නේ කීරගේ යටතේ කියලා. මෙතනදී ඉක්මනට ක්‍රියාත්මක වුණු කායි ඊටමත් වේගයෙන් කීරගේ සමුරායිවරුන්ට පහර පිට පහර දීලා මරලා දානවා. මෙයාලා ගමේම රාත්‍රිය ගත කරමින් ඉද්දී ඔයිෂි කායිට කියනවා එයාලට සටනට අවශ්‍ය වෙන තරම් ආයුධ හම්බුන්නේ නැහැ කියලා. කායි මේ වෙලාවේ අපි ටෙංගු වනාන්තරයට ගිහින් එහෙන් හොඳ කඩු ලබා ගමු කියලා ඔයිෂිට යෝජනා කරනවා. මෙතනදී ඔයිෂි ඉස්සරහා කායි පිළිගන්නවා තමන්ව ටෙංගු වනයේදී යක්ෂයන් විසින් ඇතිදැඩි කරමින් සටන් ශිල්ප ඉගෙනුවා වගේම විවිධ මායා බලයනුත් ඉගෙනුවා කියලා. ඒත් කායි තමන්ගේ මායා බලයන් පාවිච්චි කරන්නේ ඊටමත් හදිස්සි අවස්ථාවන් වලදී විතරයිලු. කායිගේ යෝජනාවට කැමති වෙන ඔයිෂි පහුවදාම ටෙංගු වනාන්තරයට පිටත් වෙනවා. මේ අතරදී ඔයිෂිගේ ඔත්තුකාරයා කිරාගේ දේවාලයටත් ඇතුල් වෙලා මෙතනදී යන මායාකාරිය මේ ඔත්තුකාරයව තමන්ගේ වසඟයට ගන්නවා. ටෙංගු වනාන්තරය ඇතුළට ආව මෙයාට කායි හැදී වැඩුණු පුරාණ විහාරස්ථානය හොයාගන්නත් පුළුවන් වෙනවා. කායි මේ වෙලාවේ ඔයිෂිට විතරක් ඇතුළට එන්න කියලා අනික් රොඩින් වරුන්ට කියනවා මෙතෙන්ටම වෙලා ඉන්න කියලා. ඇතුළට ආපු කායි ඔයිෂිට කියනවා මෙතන මොන දේ වුණත් තවන්ගේ කඩුව නම් මෙලියට ගන්න එපා කියලා. ඊට පස්සේ කායි මෙතන තියෙන රහස් ගුහාවකට ඇතුල් වෙනවා. මෙතන තියෙනවා විශේෂ පෞරාණික කඩුවක්. රහස් ගුහාවට ඇතුල් වුණු කායි ළඟට එනවා කායිව බලාගත්තු ටෙංගු මාස්ටර්. මාස්ටර් මේ වෙලාවේදී කායිට තමන්ගේ අතීතය මතක් කරලා දෙනවා. කායිගේ අම්මා කියන්නේ විදේශ ජාතිකයෙක් එක්ක විවාහ වුණු ගොවියෙක්. ඒ වගේම ගමේ ගම්වැසියෝ මෙයාගේ අන්මව ප්‍රතික්ෂේප කරලා ටෙංගු වනාන්තරයට පන්නලා ඒ විදියට තමයි මාස්ටර්ට කායු මුණ ගැහිලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක තාමත් බලනවා නම් පහළ තියෙන subscribe button එක ඔබලා පොඩි උදව්වක් දැනගමම අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හරි. එහෙනම් අපි යමු ආපහු වීඩියෝ එක බලන්න. කායි මේ වෙලාවේ තමන් ආවේ ටෙංගු කඩුව ලබා ගන්න කියලා මාස්ටර්ට කිව්වම මාස්ටරුත් ඒකට අවසර දෙනවා. මේ අතර එළිය හිටපු රොනිල්ලා ටික ඔයිෂි හොයාගෙන ඇතුළට ඇවිල්ලා යසානෝ තමන්ගේ කඩුව ඇදලා එළියට ගන්නවත් එක්කම තම ධානයේ බෙදුණු ටෙංගු තාපසවරු තමත් කෝපයෙන් රොනිල්ලාට පහර දෙන්න ගන්නවා. ටෙංගු තාපසවරුන් නැසිපිය ගහන පමාවට රොනිල්ලා ඔක්කොම මරලා දැම්මත් කායිගේ වචනයට අවනත වුණු ඔයිෂි මේ වෙලාවේ තමන්ගේ කඩුව එළියට ඇදලා ගන්නේ නැහැ. කායිසා මාස්ටර් මේ කඩුව ලබා ගන්න තරඟ කරනවා වගේම කායිට තමන්ගේ මායා බලයන් පාවිච්චි කරමින් කඩුව තමන්ගේ අතට අරගෙන මාස්ටර්ව යටක් කරගන්න පුළුවන් වෙනවා. කායිගේ මේ හැකියාවන් දැකපු මාස්ටරුත් කායි ගැන පැහැදෙනවා. එතකොටම මෙතන මිය යමින් හිටපු රොනිල්ලා අතුරුදහන් වෙලා ඒ වෙනුවට මෙතන තියෙන්නේ ටෙංගු කඩුව. මෙතෙන්ට ආපු කායි කියනවා ටෙංගුවරුන් විසින් තමුන්ව පරීක්ෂා කරා වගේම තමුන් මෙතනදී කඩුව පිටතට නුගත්ත නිසා පරීක්ෂණය සමත් වෙනවා කියලා. මේ වෙනකොටත් මෙයාලා එනකම් අනිත් රොනිල්ලා විහාරෙන් එළියට වෙලා බලාගෙන ඉන්නවා. මේ යන අතරමඟදී කායි අනික් රොනිල්ලට මේ ටෙංගු කඩුවල තියෙන විශේෂත්වය පෙන්වලා දෙනවා. මෙයාලා ආපහු ගමට ආවම ඔයිෂිට ඔත්තුකාරයෙක්ගෙන් දැනගන්න ලැබෙනවා කීරා අද රැට තමන්ගේ මුතුන් මිත්තා මිහිදම් කරපු සෝන් බිමට යනවා කියන එක. මේ නිසා එදා රෑ සොහනට කියපු රොනිල්ලා සම්පූර්ණ සොහනම වට කරනවා. මේ වෙලාවේ මෙයාලා දකිනවා කීරා යාඥා කරමින් ඉන්න එක. මෙයාලා කීරට පහර දෙන්න ලං වෙනවා සමගම ඔත්තුකාරයා වමනේ කරන්න ගන්නවා. මෙතනත් කීර වෙනුවට ඉන්නේ අර මායාකාරිය. මායාකාරිය වසඟයටගත් ඔත්තුකරුවා මාර්ගයෙන් රොනිල්ලා ඔක්කොම උගුලකට කොටු කරගෙන මෙතන සැඟවිලා ඉන්න කිරාගේ සලන් කරපුවතුන් රොනිල්ලට පහර දෙන්න ගන්නවා වගේම මායාකාරිය තම බලය පාවිච්චි කරමින් මෙතන විශාල ගින්නක් ඇති කරනවා. මේ ගින්න අස්සෙන් ඉතුරු වෙලා ඉන්න රොනිල්නරු ඉක්මනට මෙතනින් පැන ගන්නවා. මේ මායාකාරියට මෙතන තිබිලා ඔයිෂිගේ කඩුව හම්බෙන නිසා මායාකාරී කිරාට ගිහින් කියනවා ඔයිෂි ඉන්නට පිච්චිලා මිය ගියා කියලා. ඊළඟ දවසේ ගමට ආපු රොනින්වරු දකිනවා මෙයාලා ගමේ ඉස්සරහින් එන නර්තන කණ්ඩායමක්. මේ කණ්ඩායම යන්නේ මීකාගේ විවාහ උත්සවයටලු. ඒ වගේම මේ කණ්ඩායම තමයි එදා යාකෝ ගම්මානේ තරඟයේ වෙලාවේ නර්තනයේ යෙදුනේ. මෙතෙන්ට ආපු ඔයිෂි කියනවා තම නර්තන කණ්ඩායම අස්සේ අංගගෙන රොනින්ලව කිරාගේ රාජධානියට එක්කගෙන යන්න කියලා. මෙයාලා මේකට උදව් කරන්න කැමති වෙනවා. මේ අතරමඟදී යසානෝ තමන්ව යක්ෂයාගෙන් බේරගත්තකට කායිට ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ රොනින්වරු තමන්ගේ ලේවරින් ලිපියකට අත්සන් කරනවා. ඒ ලිපියට රොනින්වරු 47 දෙනෙක් අත්සන් කරලා තමයි තියෙන්නේ. කායි හා තවත් රොනින්ලා කීප දෙනෙක් නර්තන කණ්ඩායමත් සමග කීරගේ මාලිගාවට ඇතුළු වෙන්න පුළුවන් වෙනවා. අනිත් රොනින්ලා හිම කපා දාගෙන මාලිගාවෙන් එබළුනුත් මරාගෙනම අනිත් පැත්තෙන් මාලිගාවට ඇතුල් වෙනවා. ඔයිෂි තමන්ගේ රංගන ඉදිරිපත් කරමින් ඉද්දී සැකහිතුණු ආරක්ෂකයෙක් මොස්ටි ඉතරේ පහර දෙන්න ගන්නවා. ඒ නිසා මෙතන රොනිල්ලා හා කීරගේ සමුරායිවරුන් අතර අති විශාල සටනක් ආරම්භ වෙනවා. මේ අතර සෙබළු කිරාව ආවරණය කරගෙන මෙතනින් නික්කගෙන යනවා.
කිරා රොනින්ලව ඉවර කරන්න තමන් ළඟ ඉන්න අර යෝධ සෙබළව ජව්වත් නොරින්ල තම මොලේ පාවිච්චි කරමින් මේ යෝධ සෙබළව මල්වැඩි පාවිච්චි කරලා මරලා දානවා. මේක දැකපු කිරා ඉක්මනට මීකවත් අරගෙන මෙතනින් පැන ගන්නවා. ඒත් මීක මේ වෙලාවේදී තමන් සංගවගෙන හිටපු කිනිස්සක් පාවිච්චි කළා කිරාට පහර දීලා මෙතනින් පැන ගන්නවා. ඔයිෂි කිරාගේ පස්සෙන් පන්නද්දී කායි මීකව ආරක්ෂා කරන්නේ මීක ඉන්න පැත්තට යනවා. කායි හා මීකා නැවතත් අවුරුද්දකට පස්සේ හමුවන අතර එකිනෙකා මෙතනදී වැළඳ ගන්නවා. මේ වෙලාවේදී මෙතෙන්ට මායාකාරියත් පැමිණෙනවා. මෙතනදී මායාකාරිය තමන්ගේ සැබෑ ස්වරූපයට ඇවිල්ලා කායිට පහර දෙන්න ගන්නවා. කායි තමන් ළඟ තියෙන ටෙංගු කඩුව ඒවිට අරගෙන මේ මායාකාරියට පහර දෙනකොට මේ දෙන්න අතරත් ද්වන්ද්ව සටනක් ඇති වෙනවා. මේ විදියට සටන සුළු මොහොතක් යනකොට කායිට පුළුවන් වෙනවා මේ මායාකාරියව මරලා දාන්න. කිරායි යෝෂි අතර ඇතිවන සටනේදී යෝෂි විසින් කිරාගේ හිස ගසා දමනවා. යෝෂි කිරාගේ ඔළුව අරගෙන ගිහින් එළිය සටන් කරමින් ඉන්න කිරාගේ සමුරායිවරුන්ට පෙන්නද්දී ඒ සමුරායිවරුනුත් යෝෂිට හිස නමා මේ සටන නවත්තනවා. පහුවදා රොනින්ලා ඔක්කොම තම ස්වාමියා වුණු අසානෝට ගෞරව කරන්න ආවම මෙතෙන්ට ෂෝගන් අධිරාජ්‍යය පැමිණෙනවා. නමුත් මේ වෙලාවේ ෂෝගන් යෝෂිට බැනවදින්නේ තමන් පලි ගන්න එපා කියලා තියෙද්දිත් මේ වගේ දෙයක් කරේ ඇයි කියන්නේ. මේ වෙලාවේදී යන කරනවා රොනින්ලාගේ හිස ගසා දමන ලෙස. ඔහොම නමුත් යෝෂි ඇතුළු අනිත් රොනින්වරු තම ස්වාමියාට ඇති ගෞරවය නිසා ෂෝගන් මෙයාලට නියම සමුරායිවරු විදියට මිය යන ලෙස අණ කරනවා. මෙයාලා මැරෙන්න කලින් කායි මේකව හම්බ වෙලා ඊයාගේ ජීවිතේදීත් අනිවාර්යෙන්ම එකිනෙකාව හමු වෙනවා කියලා පොරොන්දු වෙනවා. මෙයාලගේ දඩුවම ආරම්භ වෙන්න කලින් ඔයිෂිගේ පරම්පරාව ඉස්සරහට අරන් යන්න ඕන නිසා ෂෝගන් අණ කරනවා ඔයිෂිගේ පුතා වන චිකාරාට නැගී සිට ජීවත් වෙන ලෙස. දැන් රොනින්ලා සියලු දෙනාම තම ජීවිතවලින් සමුගන්නවා. මේ ජපාන් පුරාවෘත්තයේ රොනින්ලාගේ නම්වල කායිගේ නම වෙනුවට චිකාරාගේ නම තමයි ඇතුළත් වෙන්නේ. ඒ වගේම අදටත් හැම අවුරුද්දකම දෙසැම්බර් 14 වෙනිදාට ලෝකයේ හතර වටේම මිනිස්සු මේ රොනින්වරු 47 දෙනාගේ සෝනට ඇවිල්ලා ගෞරව කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට රොනින්වරුන්ගේ ජපාන් පුරාවෘත්තය අවසන් වෙනවා. මේ වගේ සුපිරිම ෆිල්ම් දිගටම බලන්න ඕන නම් channel එක sub කරලා bell button එක තෝල් දාලා තියාගන්න. තවත් මේ වගේ සුපිරිම ෆිල්ම් එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.